අනුරාධපුර හරි පොළොන්නරු යුගය හරි ගැන කතා කරද්දී අපිට එකපාරටම මතක් වෙන්නේ මොකද්ද? ගොඩක් අය හිතන්නේ ඒ කාලේ තිබුණේ හරිම සරල මූලික මට්ටමේ සමාජයක් කියලා නේද? හැබැයි ඇත්තටම එහෙම නෑ. මූලාශ්‍ර දිහා බලද්දී අපිට පේනවා ඒ අතීත සමාජය පුදුම විදිහට සංවිධානාත්මකයි, ඒ වගේම ස්වයංපෝෂිතයි කියලා. ඉතින් අද මේ විග්‍රහයෙන් අපි බලමු ඒ අතීත සමාජයේ යටිතල පහසුකම් කොච්චරනම් දියුණු මට්ටමක තිබුණාද කියලා. ඉතින් මේ ගමන යන්න අපි ප්‍රධාන කරුණු 4ක් ගැන අවධානය යොමු කරනවා. පළවෙනිටම රජවරුන් සහ පාලන ව්‍යුහය, දෙවනුව පැරණි මහජන සෞඛ්‍යය, ඊළඟට ස්වයංපෝෂිත ආර්ථිකය සහ අවසාන වශයෙන් සමාජයේ සහ ශ්‍රම හුවමාරුව. හරි, අපි මුලින්ම බලමු රජවරුන් සභා සහ ප්‍රදේශ ඇතුළත් වුණු මේ පැරණි පාලන තන්ත්‍රයේ ව්‍යුහය කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා. සාමාන්‍යයෙන් අපිට හිතෙන්න පුරුවන් අතීත රජ කෙනෙක් තනියම ඒකාධිපතියෙක් වගේ මුළු රටම පාලනය කළා කියලා. හැබැයි රජ කෙනෙකුට ඇත්තටම එහෙම තනියම මුළු රටක් පාලනය කරන්න පුළුවන්ද? ඇත්තම කතාව තමයි රජු ප්‍රධානියා වුණත් එතුමාට සහාය වෙන්න ඉතාමත් ශක්තිමත් ඒ වගේම විධිමත් පාලන ව්‍යුහයක් එදා නිර්මාණය වෙලා තිබුණා. ඒ කාලේ රාජසභාව හැදින්නුවේ එක්තැන් සමිය නැත්නම් ඇකට් ආස්ථාන කියන නමින්. මේකේ ප්‍රධාන ලේකම්වරයා වුණේ මහලේ. හැබැයි මේකේ තියෙන වඩාත්ම සිත් ගන්නා තනතුරක් තමයි අරක්කැමියා කියන්නේ. නම ඇහුවම අපිට හිතෙන්නේ රාජකීය කෝකියා කියලා නේද? හැබැයි එහෙම නෙවෙයි. එයා නිකම්ම කෝකියෙක් නෙවෙයි. රාජ්‍ය පාලනයේ හිටපු ප්‍රධාන පෙළේ පරිපාලන නිලධාරියෙක්. ඒ වගේම සභාව කියලා ස්වාධීන විනිශ්චය සභාවකුත් එදා තිබුණා. මේකෙන් පේනව නේද වගකීම් බෙදලා ගිය කොච්චර විධිමත් රාජතන්ත්‍රයක්ද එදා තිබුණේ කියලා? ඉතින් මේ රාජසභාවෙන් ප්‍රාදේශීය මට්ටමට එද්දී පරිපාලනය ලේසි වෙන්න මුළු රටම ප්‍රධාන කලාප 3කට වෙන් කළා. ඒ තමයි රජ රට, රුහුණු රට සහ මායා රට. අපි මේකට ත්‍රිසිංහලය කියලා කියනවා. මේ විදිහට රටම ප්‍රධාන ඒකකවලට කඩපු එකෙන් ඒ පාලකයන්ගේ සංවිධාන හැකියාව අපිට හොඳටම පැහැදිලි වෙනවා. ප්‍රාදේශීය පාලනය ගැන කතා කරද්දී ගම් මට්ටමේ තිබුණු සුවිශේෂීම සංකල්පයක් තමයි දසගම් මැත්තන් කියන්නේ. ඒ කියන්නේ ගම් 10ක නියෝජිතයන් එකතු වෙලා හදාගත්ත ප්‍රාදේශීය සභා පද්ධතිය. හිතට බලන්න මේක අද තියෙන ප්‍රාදේශීය සභා ක්‍රමයට කොච්චර සමානද කියලා. ඒ කියන්නේ එදා ඉඳලම ගමේ ප්‍රශ්න විසඳන්න විධිමත් පදනමක් තිබිලා තියෙනවා. ඊළඟට අපි යමු අපේ දෙවැනි කාරණාවට. ඒ තමයි පැරණි මහජන සෞඛ්‍ය, එහෙමත් නැත්නම් ආයතනගත කළ කරුණාව. අපේ පැරණි රජවරුන් මහජන සුබසාධනයට දක්වපු දායකත්වය නම් එතනම විස්මයජනකයි. විශේෂයෙන්ම බුද්ධදාස රජතුමා. එතුමා දක්ෂ වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි, රජයේ අනුග්‍රහයෙන් රට පුරාම වෙදශාලා ඉදි කළා. ඒ විතරක් නෙවෙයි, අහදිත් පුදුම හිතෙනවා එතුමා මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් ප්‍රතිකාර කරන්න වෙනම රෝහල් ඇදුවා. ඒ වගේම උපතිස්ස රජතුමාගේ කාලය දිහා බැලුවොත් අද අපිට නවීන රෝහල් වල දකින්න ලැබෙන පහසුකම් එදා යුගයේ තිබුණා. ගැබිනි මව්වරුන් වෙනුවෙන්ම තිඹිරි ගෙවල්, එහෙමත් නැත්නම් විශේෂ ප්‍රසූතිකාගාර ඉදි කළා. අන්ධ සහ කොරාය වෙනුවෙන් විශේෂ නිවාස පවා හැදුවා. මේකෙන් පේනව නේද රජයක් විදිහට සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා හඳුනගෙන ඒවට කෙලින්ම මැදිහත් වුණු විදිහ. සමහර විට අපිට හිතන්න පුළුවන් මේවා නිකම්ම ඉතිහාස කතා විතරක් වෙන්නට කියන. හැබැයි නෑ, මේවා ඔප්පු කරන්න පුළුවන් ප්‍රබල සාක්ෂි අදටත් අපේ රටේ ඉතුරු වෙලා තියෙනවා. මිහින්තලේ සහ පොළොන්නරුවේ ආලහන පිරිවනේ තියෙන රෝහල් නටබුන් ඒකට කදිම උදාහරණයක්. ඒ වගේම ඖෂධීය දියරවල රෝගීන් ගිල්වල ප්‍රතිකාර කරන්න පාවිච්චි කරපු බෙහෙත් ඔරු එදා තිබුණු දියුණු වෛද්‍ය තාක්ෂණය ගැන අපිට කියාපාන නොබින්දිය හැකි සාක්ෂි. දැන් අපි තුන්වෙනි කොටසට හැරෙමු. ඒ තමයි මේ හැම දෙයකටම පදනම වුණු අපේ ස්වයංපෝෂිත ආර්ථිකය, එහෙමත් නැත්නම් කෘෂිකාර්මික එන්ජින්. මේ වගේ නිරෝගී ජනගහනයක් නඩත්තු කරන්න නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් ආහාර සැපීමක් තියෙන්නම ඕනේ. අපේ අතීත ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් මත රැඳිලා තිබුණා. එකක් තමයි කැලෑ ආශ්‍රිතව කරපු වියලි කෘෂි කර්මාන්තය. ඒ කියන්නේ හේන් ගොවිතැන. අනික තමයි මෝසම් වැස්සෙන් ජලය එකතු කරගෙන කරපු මඩ ගොවිතැන, නැත්නම් වී ගොවිතැන. මේ ක්‍රම දෙකම අපේ රට ස්වයංපෝෂිත කරන්න එක වගේ දායක වුණා. හේන් ගොවිතැන දිහා බැලුවොත් මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. කැලෑයිලි පිහිලි කරලා ගිනි තියලා තමයි නවලෑ හේන් හැදුවේ. මෙතනදී වතුර අඩුවෙන් ඕන වෙන කුරක්කන්, තනහල්, බඩිරිඟු වගේ දේවල් වගා කළා. හැබැයි වනසතුන්ගෙන් මේ වගාව බේරගන්න එක ලොකු යුද්ධයක්. ඒ වෙනුවෙන් වගාව වටේට ලීවරින් දඬුවට බැඳා. ඒ වගේම රැට පැල් රකින්න පැල ඉදි කළා. මේවා එදා ගොවීන්ගේ ජීවිතේ අනිවාර්ය අංගයක්. අනිත් පැත්තෙන් අපි ප්‍රධාන ආහාරය වුණු වී ගොවිතැන. මේක සිද්ධ වුණේ හරිම ක්‍රමානුකූල කාලසටහනකට. ප්‍රධාන කන්න දෙකක් තිබුණා.
ඊසානදිග මෝසම් වැස්සෙන් මහකන්‍ය පෝෂණය වුණා. නිරතදිග මෝසම් වැස්සෙන් යලකන්‍ය පෝෂණය වුණා. සමහර විශේෂ අවුරුදුවලදී මේ දෙක අතරට මැඩකන්‍ය කියලාත් වගා කළා. ස්වභාව ධර්මයේ රිද්මේ තේරම් අරගෙන අපේ මුතුන් මිත්තන් කරපු මේ සැලසුම් සහගත ගොවිතැන නම් ඇත්තටම අගය කරන්නම ඕනේ. අවසාන වශයෙන් අපි අපේ 4 වෙනි කොටසට එමු. ඒ තමයි සමාජයේ සහ ශ්‍රම හුවමාරුව. එදිනදා ජීවිතේ මිනිස්සු අතර තිබුණු බැඳීම. අසල්වැසි ඉන්දියාවේ තිබුණු දැඩි වර්ණ ක්‍රමය වගේ නෙවෙයි අපේ රටේ කුල ක්‍රමය පදනම් වුණේ හුදෙක්ම පුද්ගලයා කරන වෘත්තිය මත. ගොවිතැන් කරන අය ගොවිගම විදිහටත් යකඩ වැඩ කරන අය කම්මල් කරුවන් විදිහටත් රෙදි සෝදන අය රජකයන් විදිහට තමයි වෙන්නුනේ. මේක උපතින් මේන ලොකු වෙනස්කමකට වඩා සමාජයේ පැවැත්මට අවශ්‍ය රාජකාරී බෙදා ගැනීමක් විදිහට අපිට දකින්න පුළුවන්. මේ සමාජ ක්‍රමය ඇතුලේ තිබුණු ලස්සනම සහ ප්‍රායෝගිකම සංකල්පයක් තමයි කයිය. එහෙමත් නැත්නම් අත්කම් ක්‍රමය කියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ කිසිම මුදල් භාවිතයක් නැතුව ගමේ අය එකිනෙකා අතර ශ්‍රමය හුවමාරු කරගන්න එක. තමන්ගේ කුඹුරේ වැඩට අසල්වැසියන් උදව් කරනවා. ඒ වෙනුවට එයාලගේ වැඩවලට තමන් උදව් කරනවා. මේක නිකම්ම කෘෂිකාර්මික වැඩක් විතරක් නෙවෙයි. මුළු ගමම එකට බැඳලා තියෙන දැවන්ත සාමූහික ක්‍රියාවලියක්. ඉතින් අද මේ විග්‍රහය අවසන් කරද්දී අපි මේ ගැන ටිකක් හිතලා බලමු. මුදල් මතම විතරක් යැපෙන මේ දැඩි තරංගකාරී නවීන සමාජයට අතීතයේ තිබුණු මේ කෙය වගේ සාමූහික ශ්‍රම හුවමාරු ක්‍රමයක් ආයමත් ගෙනාවත් කොහොම වේද? ඒ අතීතයේ තිබුණු සහයෝගිතාවය සහ මානුෂීය ගුණාංග අද අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් නම් ඒක අපිට කොච්චර වටිනවද කියලා මොහොතක් හිතලා බලන්න. ඒ කාරණාව ඔයාලටම හිතන්න ඉතුරු කරමින් අදට මේ පැහැදිලි කිරීම අපි මෙතනින් අවසන් කරනවා.